මෙන්න මේ විදිහට දිගහැරපු කොයිල් ස්ප්‍රින්ට් එකක් දාගන්න විදිය බලමු. හරි ලේසි. මේ මෙතන අල්ලගන්න. හරිද? මෙතෙන් අල්ලගෙන මෙයාගේ මෙන්න මේ කට් එක මෙන්න මේ හරියට තියලා මෙන්න මේ සිදුර තියෙන තැනට මෙයාගේ හිස මේ තියෙන හිසනේ. මේ හිස මේ විදිහට තියාගන්න. මෙයාව උතන්නේ අපි මේ විදිහට යට පැත්තෙන් බලලා අල්ලගත්තම මෙයාව උතන් දකුණු පැත්තට. හරිද? මෙහෙම අල්ලගත්තා. මෙයාව මෙහෙම මෙතනින් අල්ල ගන්නවා ඇඟිල්ල තියාගන්න. ඒක කරකවන්න. ඒක දාගන්න. දැන් මම නම් මේ පුරුද්දට නෙමෙයි උතන්නේ. ඔයාලට මේක මෙතනින් පණී වගේ හිතෙනවනම් පොඩි කම්බි කෑල්ලක් දාලා මෙතනින් මේක ගැට ගහ ගන්නකො මේ හවුසින් එකට. මේ හවුසින් එකට මෙතනින් මේ කම්බි කෑල්ලක් දාලා ගැට ගහ ගන්න. මේ විදිහට හරියට සරලයි. ඔතන. ඔතන්න. හරි සරලයි. මේ වගේ දේවලුත් ඉතින් මේ ඔකගන් තේරෙන්නේ නැති කට්ටිය ඉන්න එකයි දැම්මේ. මේ හරි සරල දේවල්. Thank you.